හලෝ යාළුවනේ, ඔයාලා හොඳින් නේද? අපි අද දඹුල්ලේ ආවා. අපේ මාමලා ගෙදර. එහෙනම් ඉතින් ඔයාලත් අපේ වීඩියෝ එක ඉවරනකම් බලන්නකෝ. මේ තියෙන්නේ ලංකාවේ කාර්යබහුලම ආර්ථික මධ්‍යස්ථානය. මේ තමයි දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය. දැන් නම් අපි ඉන්නේ පොඩි මාමලා ගෙදර. මේ ඉන්නේ අපේ පොඩි මාමා. අපි එහෙනම් ගේ ඇතුළටම ගිහිල්ලා කතා කරමු. පොඩි මාමා පොඩි සීයා. දුවාගෙන තව කෙනෙක් දුවාවෙත් නැහැ. කවුද දුව? කවුද ඒක? සුරුපුතලයි රංගි. ඔව් එයා නෑ නේ එන්න එන්නකෝ. එන්න උන්නේ අනේ පිළිගන්න සෝරි. මේ කොරහට යට වෙලාම අපි ආයි එන්නම් ඔයා උක හොදන්න. ඊට ආයි අලුත් පොඩි මාගේ මාළු කැපුවා පොල් ගෑ ගා හිටියේ. එයා පොල් ගානවා. උයනවා කියලා එයා කිව්වේ උයනවා කියලා. කවුද? මාමද? නෑ පොඩි මාමා. පොඩි මාමා පොල් ගගා තමයි හිටියේ. දුව මේ මොනවා කර හිටියා. මාළු සුද්ධ කරන්න. ආ එහෙමද? හොඳයි හොඳයි. YouTube එකෙන් බලන්න. කට්ටිය මේ මාළු කියලා. මේ ලොකු මාළු. මේ මෙතන මුංගා ගන්න. ඒක කෙටුවා. මුංගා. එතන එක කෙටලා දැම්ම අයියා අර ගහට කඩා ගත්තා. තව එනවා ආනන්දි. කවුද? මේ පාවෙවි එන්නේ. පාවෙවි දෙන්නේ. පාවෙනවා අපි දවසේ. ආලේ ඉඳලා යන කම්මත් තුනා ඒකට. කාර් එක? කාර් එක රබු වෙන මිනිහෙක් බංගලක් වැටලා ඒකට තුනයි ගන්න බෑන් එක. වීඩියෝ මාළු නෙමෙයි වැව් මාළු. ගමේ විදියට වැව් මාළු කියන්නේ. කවුරුත් ඉතින් පොඩි මාමලා ගෙදර ඉන්නේ වැව් මාළු කන්න තමයි. මේ තියෙන්නේ වැව් මාළු එක හැදෙන විදිය. මේක කම්මේ යනවා. කුමාරි කට්ටියම එකතු වෙලා වත්තේ තියෙන මුරුංගා ටික ඔක්කොම කඩා ගත්තා. ඒක තියෙන එකක් නේද? ආ චූටි කර්මිස් කැඩි. දැන් නම් කියන්නේ ගොඩක් තියෙනවා. ආ මේක නැහැ මේ වගේ. කරන්නේ ඔඩි යෝ එද්ද මේක කතාව. යෝ නෝංග කණ්ඩලම හොටෙල්. කණ්ඩලම ගෞතා. කණ්ඩලම වැවේ රවුම කරා.
කොක්කඩ දාවේ ඈ අන්න පොඩි මාමනේ අර පැත්තේ ෆොටෝ ගහනවා කට්ටිය මේ අලි බලන්න හොටෙල් එක පෙන්නන කණ්ඩල මේ දෙලි කණ්ඩලම හොටෙල් එක අනිත් පැත්තේ උරට පේන්නේ මෙන්න මේ පැත්තේ තමයි අලි ඉන්නේ මේවට බහින ඔක්කොම Jilau tidak dapat. Enda. අපේ පොඩි මාමා වැව පිටිය හොඳටම නිදි. ඔයාලට පේනව නේද? හඳක් වගේ සීන් එක. හරක් බලන්න හරක්. එතනින් එන්න එතනින්. අතන හොටෙල් එකේ හදලා තියෙන්නේ. හොටෙල් එකෙන් දුක හදලා තියෙන්නේ. හොටෙල් එකේ කට්ටිය මෙහෙ වැඩි වෙන්නේ. එතන ඉන්නේ තියෙනවා. එළියෙන් එන්නේ. ඔක්කොම ජගත කැඩේ. අපි ආවා කණ්ඩලේ වැවට එන අලි බලන්න. මේ ඉස්සරහින් වෙන්නේ කණ්ඩලේ මේ හොටෙල් එක. එතන වැව පිටියට තමයි මේ අලි ටික එන්නේ. අලි මම හිතන්නේ ලොකු රංචුවක් එනවා දැනට රන් ඉන්නේ 3-4. මේගොල්ලෝ ඉතින් මෙහෙම කකා ඉඳලා අන්තිමේ රෑ වෙනකොට ගම් පැත්තට එනවා. අපි මේ ආසාවෙන් අලි බැලුවට ගමේ මිනිස්සුන්ට නම් මේක කරදරයක් ඉතින්. මොකද ඒගොල්ලන්ගේ තියෙන හේන් කුඹුර වලටත් මු පනිනවනේ. ඒ වුණාට ඉතින් මේ පැත්තේ නම් බලායිදි නම් මාර ලස්සනයි. එහෙම අලි බලන්න නම් කණ්ඩලම එන්නම ඕනේ. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. ඔයාලට සුබ දවසක්.